ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද 2026 අවුරුද්දට මගේ bullet channel එක හදාගත්තේ කියලා. හරි, ඉතින් එදා මීදුමත් එක්ක පිරුණු චූටි හිරිපොද වැස්සක් ආවා. අන්න ඒ වගේ දවසක තමා මම මගේ bullet channel එක හදන්න පටන් ගත්තේ. කොහොම හරි මම හදන වීඩියෝස් නම් ගත්තේ නෑ. මම bullet channel එකේ cover page එක හදන වීඩියෝ එක නම් ගත්තා. හරි, ඉතින් මම ඔතනදී පෙන්නන්නේ මම bullet channel එකේ cover page එක හදාගත්තේ කොහොමද කියලා. මේ bullet channel එකක් කියන එක ඔයාලට කැමති විදිහට ඩිසයින් කරන්න පුළුවන්. එක එක්කෙනා හදන විදිහ දැකලා ඒ විදිහටම හදන්න ඕනේ කියලා එකක් නෑ. ඔයාලා කැමති ආස විදිහට හදාගන්න පුළුවන්. මම මේ bullet channel එකේ cover page එක තමයි හදාගන්නේ. මම මේ print out එක ගත්තේ Pinterest එකෙන් download කරලා. ඔයාලටත් Pinterest එකට ගියොත් ලස්සන ideas ගන්න පුළුවන්. Pinterest tab එකේ bullet channel ideas කියලා search කරාම ලස්සන pictures ideas ගොඩක් එනවා. ඒ වගේ ඔයාලට ගන්න පුළුවන් pictures download කරලා print out ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් ideas අරගෙන ඔයාලා චිත්‍ර අඳින්න දක්ෂ කෙනෙක් නම් ඇඳලා bullet channel එක හදාගන්නත් පුළුවන්. මට චිත්‍ර අඳින්නත් බෑ වැඩිය. මම 2025 අවුරුද්දේ මම අතින්මයි හදාගත්තේ channel එක. ඒත් මම හිතුවා වැඩි වෙලාවකුත් යන හින්දා print outs අරගෙන මම ඒක කලර් කරනවා කියලා. මම කලර් කරන්න හරි ආසයි. ඒ හින්දා තමයි මම මේ විදියට හදාගන්නම් කියලා හිතුවේ. හරි, ඉතින් දැන් මම cover page එක කලර් කරන ගමන් තමයි ඉන්නේ. මම මේ bullet channel එක හදාගන්න පාවිච්චි කරේ B5 පොතක්. ඉතින් ඔයාලටත් මේට වඩා චූටි පොතක් හරි මේට වඩා ලොකු පොතක් හරි මේ භාවිතා කරන්න පුළුවන් channel එක හදාගන්න. එතකොට පාට පැන්සල්, එතකොට පාට පෑන්, අන්න ඒ කියන්නේ ගොඩාක් ලොකු දේවල් නැති වුණත් පුංචි දේවල් වලින් වුණත්, ඒ කියන්නේ ඔයා ළඟ තියෙන දේවල් වලින් වුණත් ඔයාලට channel එකක් හදාගන්න පුළුවන්. හරි, ඉතින් දිගටම වීඩියෝ එක බලන්නකෝ මගේ bullet channel එක මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මේක තමයි bullet channel එකේ cover page එක. ඊට පස්සේ මම hello 2026 කියලාත් ලියාගත්තා. ලියාගත්ත නෙමෙයි, ඒකත් print outs එකක් ගත්ත එකක් තමයි. ඊළඟට මම add කරගත්තේ අවුරුද්ද. ඊළඟ page එක විදියට මම add කරගත්තේ 2026 goals. ඒ කියන්නේ මම 2026 දී achieve කරගන්න ඉන්න goals. ඒ කියන්නේ බලාපොරොත්තු මට තියෙන අන්න ඒ වගේ දේවල් මම මේකේ ලියා ගන්නවා. ඒ වෙලාවෙ නම් ලිව්වේ නෑ. 2026 goals ඒ personal දේවල් තියෙනවනේ, අන්න ඒ හින්දා මම මෙතනදී ලියා ගන්න ඒ goals ටික. හරි, ඉතින් ඊළඟ page එක විදියට මම add කරගත්තේ 2026 calendar එක. ඊට පස්සේ මම ඒකේ කලර් කරලා තියෙන විදියට තමා ජනවාරි වලට pink, ඊළඟට පෙබ්‍රුවරි වලට red, මාර්තු වලට blue, අන්න ඒ විදියට තමා මම ජනවාරි month එක ඩිසයින් කරගන්න ඉන්නේ. ඒ වගේ පෙබ්‍රුවරි අන්න ඒ විදියට, ඒ කියන්නේ පාටින් පාටට, ඒ කියන්නේ ජනවාරි වලට රෝස, පෙබරවාරි වලට රතු, අන්න ඒ විදිහට තමා මේ කලර්
තීම් එක මම ඇඩ් කරගත්තේ. ඊළඟට මම ඇඩ් කරගත්තේ 2026 ෆියුචර් ලෙටර් එක. හරි ඉතින් මම මේක ලියන්න බලාපොරොත්තු වෙන්නේ 2026 දී මම ඉන්න ආස විදිය, ඉන්න කැමති විදිය, ළඟා කරගන්න තියෙන දේවල්, ඒ කියන්නේ 2026 අවුරුද්ද මම කොහොමද ගත කරන්න ඕනේ කියලා අන්න ඒක ලියාගන්න තමා මම මේ පේජ් එක ඇඩ් කරගත්තේ. අන්න ඕකේ තමා ලියන්න ඉන්නේ. මම මේක දැන් ලිව්වේ නෑ. 2025/12/31 ඒ කියන්නේ 2026 අවුරුද්ද ලබන්න කලින් තමා මම මේ ලෙටර් එක ලියන්න හිතාගෙන ඉන්නේ. හරි ඉතින් මම ඊළඟ පේජ් එක විදියට ඇඩ් කරගත්තේ මගේ YouTube tracker එක. මම මේ වීඩියෝ එක කරනකොටත් මගේ YouTube subscribers 370ක් වෙලා තියෙනවා. ඉතින් මම subscribe කරපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්නේ මම subscribe නොකරනම් මම subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි ඉතින් මම මේ YouTube tracker එකේදී කරන්නේ මම මේ අවුරුද්දේ goal එක විදියට subscribersලා 1000ක් තමා හිතුවේ. ඉතින් මම 400 500 600 ඒ විදියට 18 වෙනකන් ලියාගෙන තියෙනවා. ඊට පස්සේ තමා මම ඒවා ගැන 400 වෙන දවසට දිනේ දාලා ඉවරලා ඒක කලර් කරනවා. අන්න ඒ විදියට තමා මම මේ tracker එක කරන්න හිතාගෙන ඉන්නේ. හරි ඉතින් මම ඊළඟට ඇඩ් කරගත්තේ ස්ලීප් tracker එක. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා කොච්චර වෙලාවක් නිදාගෙන තියෙනවද කියන එක. ඉතින් මම ඒක ට්‍රැක් කරගන්නත් මෙතනදී ස්ලීප් tracker එකක් ඇඩ් කරගත්තා මගේ බුලට් ජර්නල් එකට. ඔයාලටත් පුළුවන් මේ ඔයාලට කැමති ඒවා ඇඩ් කරගන්න පුළුවන්. මේවා විතරක් නෙමෙයි. හරි මම ඊළඟට ඇඩ් කරගත්තේ මගේ weather tracker එක. ඒකෙදිත් ඔයාලට ට්‍රැක් කරගන්න පුළුවන් අද දවසේ කොයි විදියට තිබ්බේ. ඒ කියන්නේ වැස්ස දවසක්ද, ඒ කියන්නේ හොඳටම අවුව දවසක්ද, නැත්නම් චුට්ටි පිනිකට වැටෙන දවසක්ද, අන්න ඒ විදියට weather tracker එක ට්‍රැක් කරගන්න පුළුවන්. හරි ඉතින් අන්තිම tracker එක විදියට මම දාගත්තේ period tracker එක. ගෑනු ළමයට වැදගත්ම වෙන tracker එකක් තමා මේක. ඉතින් ඒකත් මම ඇඩ් කරගත්ත මගේ බුලට් ජර්නල් එකට. හරි ඉතින් මම ඔන්න ඔය විදියට තමා මගේ බුලට් ජර්නල් එක සෙටප් කරගත්තේ. මම ජනවරි month එකට කොහොමද මගේ බුලට් ජර්නල් එක හදාගන්නේ කියලාත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. මම මේ වීඩියෝ එකත් අරන් එන්නම්. මගේ බුලට් ජර්නල් එකේ ෆයිනල් ලුක් එක ඔන්න ඔය විදියට තමා තියෙන්නේ. ඉතින් මගේ බුලට් ජර්නල් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලත් බුලට් ජර්නල් එකක් හැදුවනම් අනිවාර්යයෙන්ම මගේ YouTube වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ
මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඊළඟ වීඩියෝ එකෙන් එනකම් හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. බයි බයි.